Apple එකෙන් ෆෝල්ඩබල් ෆෝන් එකක් නිකුත් කරන්න යද්දී Samsung එකෙන් ට්‍රයිෆෝල් ෆෝන් එකකුත් නිකුත් කරලා ඉවරයි. ඉතින් මේ ෆෝන් එක ගත්තොත් එහෙම මේක අපිට ඩිස්ප්ලේ තුනක් එක්ක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකේ නම තමයි Samsung Galaxy S Trifold. ඉතින් මේක හොඳ බිල්ඩ් එකක් එක්ක බලා ගන්න පුළුවන් වෙනවා අගල් 10ක ඩිස්ප්ලේ එකක් ඒ වගේම 120 රිෆ්‍රෙෂ් රේට් එකක් තියෙන ඩයිනමික් LTPO AMOLED ඩිස්ප්ලේ එකක් බලා ගන්න පුළුවන් 2x එක. ඒ වගේම ගත්තොත් එහෙම Android 16 එක One UI 8 බලා ගන්න පුළුවන්. Snapdragon 8 Elite එක Octa-core සහ Adreno 830 කියන chipset එක බලා ගන්න පුළුවන්. 10GB RAM එකක් phone දෙකටම තියෙනවා. කැමරා setup එක ගත්තොත් 200 megapixel වගේම 10 megapixel සහ 12 megapixel විදිහට කැමරාස් තුනක් බලා ගන්න පුළුවන්. 4K රෙකෝඩ් කරන්න පුළුවන්. 10 megapixel selfie කැමරාවක් අපිට මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ස්ටීරියෝ ස්පීකර් එක ස්ටීරියෝ ස්පීකර් සපෝට් කරන ගොඩක් හොඳ මට්ටමේ ෆෝන් එකක් වෙච්ච මේකට Bluetooth 5.4 සපෝට් කරනත් එක්කම fingerprint එක බලා ගන්න පුළුවන්. 5600 mAh massive battery එකක් 45 watt wide charging එක බලා ගන්න පුළුවන්. Samsung එකෙන් කියන විදිහට මේක desktop experience එක හොඳටම ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ ෆෝන් එක ගත්තොත් එහෙම ඩිස්ප්ලේ තුනක් බලා ගන්න පුළුවන්. අන්ෆෝල්ඩ් කරපුවාම ෆෝල්ඩ් කරපුවාම ඕගොල්ලන්ට ඉස්සරහ තියෙන ඩිස්ප්ලේ එකක් බලන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් එක ගත්තොත් එහෙම ගොඩක් හොඳ මට්ටමක ෆෝන් එකක් වෙනවා. Samsung Galaxy S Trifold ෆෝන් එකේ full review එකක් ඕන නම් කමෙන්ට් කරන්න. ඒ වගේම අපේ channel එක subscribe කරන්න මේ වගේ වීඩියෝස් බලන්න. ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙමු.